අද අපි බලමු කොහොමද RCD MD මිනි බොට් සෙටප් කරගන්න කියලා. අපි මුලින්ම මෙතන මේ පේජ් එකට ආවම අහනවා ඔබට අවශ්‍ය බොට් ඩෑෂ්බෝඩ් වෙතද කියලා. Do you want to go like netbot dashboard? ඔයාලා මෙතනින් ඔව් yes හරි එහෙම ඔයාලා බොට් සෙටප් කරන්න ඕනේ නැත්නම් no. මට සෙටප් කරගන්න ඕනින්ද yes. ඊට පස්සේ ඔයාලා එනවා ඩෑෂ්බෝඩ් පේජ් එකට. මෙතන සාමාන්‍යයෙන් ඔක්කොම දෙන ඇක්ටිව් බොට් කවුන්ට් එක ඔක්කොම. මෙතන continue with Google දෙන්න. මේ කනෙක්ට් බොට් කියන එක දුන්නට වැඩක් නැහැ. continue with Google කියන එක දෙන්න වෙනවා. ඒක මොකක්ද දුන්නත් එන්නේ එතන එකම එකට. ඊට පස්සේ මෙතන කියන්නේ coin balance එකක් හම්බ වෙනවා. ඒක මම ඉස්සරහට කියන්න. කොහොම හරි continue with Google දෙන්න. සමහර විට සයිට් එකේ UI එක අවුල් ඇති. මොකද මේක මේ තාම ඩෙමෝ version එකක් මේක ඔයාලට දෙන්නේ අර ටෙස්ටිං රවුන්ඩ් එකක් වගේ. ඊට පස්සේ Google account එක select කරලා ලොග්ඉන්. ඊට පස්සේ ඔයාලට මෙතන මගේ බොට් එකක් ඉන්නේ හින්දා ඒක මම කලින් අයින් කරගන්න. මෙතන තමයි ඊට පස්සේ ලොග් වුණාට පස්සේ එන්නේ. මෙතන තියෙනවා new bot, මෙතන තියෙනවා create first bot, add new කියලා ඔප්ෂන් තුනක් තියෙනවා. ඔයාලා කැමති එකක් select කරලා කැමති විදිහකට යන්න. ඊට පස්සේ ඔයාලා මේකට ගියාට පස්සේ මෙතන අහනවා මේක නිකන් developer protocol එකක් වෙන හේතුවක් නෙමෙයි මේ එක country වල කට්ටිය මේකට sign up වෙන හින්දා. ඔයාලගේ language එක select කරලා ඊට පස්සේ මෙතන QR නම් QR ෆයර්කෝඩ් නම් ෆයර්කෝඩ්. මෙතන your name කියන එක වෙනස් කරන්න බෑ. හේතුව ඒක Google account එකට වෙන එක. ඒ හින්දා ඒක try කරන්න එපා. ඔයාලා ඕනනම් අකුරක් තියලා try කරන්න වෙන්නේ. නැත්නම් අවුල් යනවා. එතකොට මේ ෆයර්කෝඩ්. දැන් මට ඕනේ ෆයර්කෝඩ් එකේ හින්දා මම මෙතන මේ ටික fill කරලා bot name එකට list MD. මට යුසර්නේම් එකේ ෆ්‍රීඩම් කියන එක ලයින් කරගත්තා නම් ඇති. ඊට පස්සේ නම්බර් එකට මෙන්න නම්බර් එක මම කොපි කරන් තියන් හිටියා. මේ සයිට් එකේ UI එකත් අවුල් ඇති. සමහර ෆෝන් වල ලැග් වෙයි. ඒවා ඊළඟ අප්ඩේට් එකෙන් පිච් කරන කලින් මේක ඩෙමෝ එකක්. මට අනිවාර්යෙන් YouTube එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ අවුල් මොනවද ඒවා දාන්න. එතකොට මට ඊළඟ අප්ඩේට් එකෙන් ඒවා ඔප්ෂන් එකක් විදිහට දෙන්න පුළුවන්. මෙතන මේ කෝඩ් එක. මෙතන කෝඩ් එක කියන්නේ ඔයාලට ලේසි කෝඩ් එකක් වඩ කැමති නම් කෝඩ් එකක් නැත්තම් ඒත් දැන් අකුරු ඉංග්‍රීසි අකුරු නම් ඉංග්‍රීසි අකුරු අංක නම් අංක එහෙම නොහරි 8ක් දැන් ටෙස්ට් එකේ අද තියෙන්නේ. ඊට පස්සේ දැන් 8 හරිනේ. ඊට පස්සේ generate file code ටිකක් වෙලා ඉන්න. එසේ කෝඩ් එක දෙනවා. ඊට පස්සේ copy file code. ඊට පස්සේ මේක notification එකක් එයි හෝ no එන්නේ නැති වෙයි. කොහොමද පිටෙන් මෙතනට යන්න link device යන්න. ඊට පස්සේ මෙතනට යන්න. ඊට පස්සේ link with phone number කියන එකට දෙන්න. ඊට පස්සේ copy කරගත්ත එක paste කරන්න. ඊට පස්සේ ඔයාලා යන්න site එකට. There's a waiting for step for a connection. Save input connected. ඊට පස්සේ ඔයාලා මෙතන ඇවිල්ලා නමක් දෙන්න. නමක් කො මොකක් හරි එක වැදගත් නැහැ.
මෙන්න මේ විදිහට බොට් කනෙක්ට් වෙලා තියෙන්නේ. මුලින්ම කනෙක්ට් මැසේජ් එක, ඊට පස්සේ අපි ඉමේජ් එකත් එක්ක එක, ඊට පස්සේ පාස්වර්ඩ් ක්වික් පාස්වර්ඩ් ඒ ටික, ඊට පස්සේ ඔයාලට මේ වොයිස් නෝට් එක, ඒ වොයිස් නෝට් එක නම් මේ නිකන් දාපු අතල් එකට දාපුවා. කොහොමද අපි දැන් බොට් එක ටෙස්ට් කරමු. බොට් වකින් කිසි අවුලක් නැහැ, හොඳ වැඩ. අපි දැන් බලමු මේක කොහොමද බොට්ගේ සෙටින් අප්ඩේට් කරන්න කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන කෙලින්ම මේකෙන් යනවා මේකට. එහෙම නැතුව ඔයාලා සයිට් එකෙන් යනවා නම් මේ එතන නැවිගේට් බටන් ටික, ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රොෆයිල් එක. ප්‍රොෆයිල් එකෙන් යන්න පුළුවන්, නැත්නම් ඩෑෂ්බෝඩ් එකේ මෙතන මේ සෙටින් අයිකන් එක ටච් කරලා යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අවශ්‍ය දේවල් ටික මේ රෙකෝඩින් කියන්නේ ඔටෝ රෙකෝඩින්, ටයිපින්, එතකොට ඔටෝ බයෝ, එතකොට ඔල්ලස් ඔන්ලයින්, මේ බොට් නේම්, එතකොට ඕනර් නේම්, ප්‍රීෆික්ස්, ප්‍රොෆයිල් වලට ගියොත් මෙනු ඉමේජ් එක, ඒ කියන්නේ අපිට කැමති මෙනු ඉමේජ් එකක් දාගන්න පුළුවන්. ඒක මම දාන්නේ නැහැ දැන්, ඒ ඔයාලා ඒ වෙලාවට දාගන්න. ස්ටේටස් වලට ඔටෝ රියැක්ට් ස්ටේටස් තියෙනකොට මේ ඔටෝ රිප්ලයි ස්ටේටස් ඕෆ් කරගන්න කැමති නම් ඒක ඔයාලගේ කැමැත්ත. මේ රිප්ලයි මේක තියෙනවා රියැක්ට් ඔන්ලි, රියැක්ට් ඇන්ඩ් ටෙක්ස්ට් ඔන්ලි. එතකොට ස්ටේටස් ෆෝවර්ඩ් එක තියෙනවා, අපිට මෙතන කීවර්ඩ් ඇඩ් කරගන්න පුළුවන්. ඕනි ස්පේස් එකක්, එම්වි සිරීමක් වෙලා තියෙන්නේ නැහැ. ඒක මම පස්සේ බලමු. ඊට පස්සේ ගෲප් වලට ගියාට පස්සේ වෙල්කම් නිව් මෙම්බර් ගෲප් ගුඩ් බයි කියන්නේ කැවිල්ලා කොහොමද මේක ගෲප් එකෙන් යනකොට එනකොට ගෲප් එකට අලුතෙන් කෙනෙක් එනකොට මේක ඔන් කරලා තියෙනවා නම් ඔයාගේ ගෲප් එක හෝ ඔයාගේ යාළුවෙකුගේ ගෲප් එකක ඔයා ඇඩ්මින් කෙනෙක් නම් ගෲප් එකට එනකොට කවුරු හරි එයාට වෙල්කම් මෙසේජ් එකක් යනවා. එයා අයින් වෙනවා නම් ගුඩ් බයි මෙසේජ් එක. එහෙම ඒක ඔන් කරගන්නවා. ඒක ඔයාගේ මත ප්‍රොටෙක්ෂන් ඇන්ටි ඔටෝ කෝල්. මෙතන ඇන්ටි ඔටෝ කෝල් කියන ඔටෝ කෝල් කට් වෙන එක මෙසේජ් එක එදින කරනවානේ. එතකොට ඔටෝ රිප්ලයි වල දැන්ට මේ ටෙස්ට් විතර ඇඩ් කරන්න පුළුවන්. මේ පොඩි ඉෂුව එකක් තියෙනවා කැට් බොක්ස් වලට. මම මීඩියා අප්ලෝඩ් කරන්න දැම්මේ ඒක පොඩි සේව ඩවුන් එකක් තියෙනවා. එහෙනම් ඒක වැඩි හිතන්න එපා. ඒක මම ඉක්මනට පිච් කරලා දෙන්නම්. මේක ඩෙමෝ එකක් ඉඳන් මම මේ හදිසියම දාන්නේ. නැත්නම් මේකේ තව ගොඩාක් ඒවා තියෙනවා පිච් කරන්න. එහෙම නැතුව හදිසියම කරන දෙයක් ඉඳන් තමයි මේව කරන්නේ. මොකද මටත් මේකේ තියෙන කොඩුපාඩු හොයාගෙන එකපාර අප්ඩේට් එකක් දෙන එක ඔක්කොටම වඩා ලීසි. එතකොට AI රොමැන්ටික් ඔටෝ රිප්ලයි. ඒ කියන්නේ ඔය ගොඩක් බොට්ලගේ ඔයාලා දැකලා ඇති. අර හායි කියලා දැම්මෝ කියන සුදු වගේ ඒ රිපොසන් එනෝනේ. ඔයාලා ඒක මේ ඔන් කරගන්න ඕන නම් මේක ඔන් කරගෙන ඔයාලගේ පර්සනැලිටි ෆොන්ට් එකක් දෙන්න. ඒ කියන්නේ දැන් මම මේක ටාගට් කරේ අපේ බොට් විතරක්ම නෙමෙයි. ඔයාලගේ පර්සනල් වැඩක්, ඒ කියන්නේ ඔයාලගේ පර්සනල් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ ඔක්කොම මේන් ටාගට් කරගෙන බිල් කරපු බොට් කෙනෙක්. ඔයාලා මෙතන සිස්ටම් ෆොන්ට් එක විදියට දෙන්න. මෙතන රොමැන්ටික් ෆොන්ට් එකක් ඕනේ නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් දන්න ඇති ෆොන්ට් එකක් කියන්නේ මොකද්ද කියලා. ඔයාලා සාමාන්‍යයෙන් ෆොන්ට් එකක් හදාගන්න විදියක් අයිඩියා නැත්නම් ඔයාලා chat GPT එකට ගිහින් කියන්න. chat GPT කියන AI දන්නවද නේ? ඒකට ගිහින් මැසේජ් එකක් දාන්න. නැත්නම් ෆෝන් එකේ Gemini app එක ඇතිනේ. Gemini app එකේ වුණත් ඕපන් කරලා වැඩේ කරන්න පුළුවන්. ඔයාලගේ විස්තර, ඔයාලගේ බිස්නස් එකක් තියෙනවා නම් බිස්නස් එකේ විස්තර, නැත්නම් ඔයාගේ පර්සනල් විස්තර ඔක්කොම AI එකට දීලා කියන්න මට මේ ටිකට සිස්ටම් ෆොන්ට් එකක් දෙන්න කියලා. කියන්නේ ඒ විස්තර වලට ගැලවෙන සිස්ටම් ෆොන්ට් එකක් AI ඇසිස්ටන්ට් කෙනෙක්ට ඉන්ජෙක්ට් කරන්න කියලා. එතකොට එයා ඒකට දෙනවා අපිට නිකන් එන විස්තරයක් තියෙන මේක මැසේජ් එක. ඒ මැසේජ් එක ඔයාලා මෙතන දාන්න. ඒක ඊට පස්සේ ඔයාලගේ සිස්ටම් ෆොන්ට් එක, ඔයාලගේ බිස්නස් නේම් එක, එතකොට බිස්නස් වල ඒ කියන්නේ යවන්න ඕනි මේ ජීව දිනු කියන්නකෝ. ඊට පස්සේ AI එක කැප්චර් කරගෙන ඔයාට කියන්නේ ඊළඟට ඔයාගේ WhatsApp එකට කවුරු හරි මැසේජ් එකක් දැම්මම කෙලින්ම AI ඇසිස්ටන්ට්, අපේ ඇසිස්ටන්ට් කියලා ඉන්නේ නැහැ, ඩෙස්ක්ටොප් MD එමුකුත් නැහැ. ඔයාගේ නම දාලා මම මේ AI මම මෙයාගේ බිස්නස් සහායක, ඔයාලට මොකක් හරි මගේ බිස්නස් එකේ උදව්වක් ඕනද, ඒ ඔක්කොම විස්තර ඔයාගේ AI එකේ. කියන්නේ මේක
මල්ටි ප්ලට්ෆෝර්ම් එක. එහෙනම් අර අපේ මේ එකකට කාවත් කොටු නොකර අපි API වලින් රන් කරන මොඩල් එකක් දාලා කැමති ඕන කෙනෙක්ට සිස්ටම් ෆෝම් දාලා එයාලට අවශ්‍ය බොට් කෙනෙක්ව ඩිවෙලොප් කරගන්න තමයි මෙතන ඒ ඔප්ෂන් එක. එහෙනම් ඔයාලා ඒක කැමති නම් දාගන්න. නැත්නම් ඒක ඔයාලගේ අයිඩියා එක. එතකොට මම හිතන්නේ එහෙම දෙයක් තාම ලංකාවේ බොට්ලක ඇති කියලා. කොහොම හරි එහෙම සීන් එකක් තියෙනවා. ඒක වටිනවා කියලා මම හිතනවා කට්ටියට. එතකොට අපි සේව්ස් කරලා මේක account එකෙන් හදන්න පුළුවන් එක බොට් එක නැත්නම් ඒක වැඩ නැත්නම් log out කරලා අලුත් බොට් එකක් හදාගන්න. එතකොට අපි coin balance එක පැත්තට ගියොත් මෙහෙම තමයි coin එක. ඔයාලට මෙතන coin buy කරගන්න පුළුවන්. coin buy කරනවා නම් එහෙම නැත්නම් මෙතන ඔයාලට තියෙනවා sponsor ad. ඒ කියන්නේ ad එකක් කියන්නේ ad එකක්ම නෙමෙයි මේ Reddit වෙන වෙබ් එකකට එකෙන් එහෙම ad එකක් යනවා ඒක. ඒක බලලා ඔයාලට coin 15 ගන්න පුළුවන්. ඊට පස්සේ coin වලින් කරන්න මොකද තියෙන්නේ නේද? ඊළඟට coin වලින් React service එක අපි දීලා තියෙනවා. followers service එක තාම නැහැ. React service එක දැම්ම use කරන්න එපා. bot count එක 100ක් වෙනකන්වත් තියෙන්න. මොකද නිකන් අපරාධ coin ටික ඉවර කරගෙන ඕනේ නැහනේ. ඒක මෙහෙම ඔයාලගේ අපි උපරිම දැන් මෙතන coin balance එකක් තිබ්බට අපි හිත අනිද්ද ওই coin ටික මේකේ usersලා වැඩි වෙන coin ටික නිකම්ම දෙනවා. ඕකේ. එතකොට ඔයාලා අයිඩෙන්ටිෆයි කරගන්න ඔයාලා මේ බොට් එක ෂෙයා කරලා ඔයාලා යාළුවන්ට කනෙක්ට් කරලා දීලා යූසර්ස්ලා අප් කරලා දෙනකොට ඔයාලට බෙනිෆිට් ගොඩක් තියෙනවා. මොකද මේකෙන් ඉස්සරහට එන දේවල් ඔයාලට වැදගත්. ඒ හින්දා ඒක වලගතේ කොහොමද මම ඒකත් කියනකො මේ කොහොමද රියැක්ට් ගන්න කියලා. මෙතන channel link එක දාන්න. දැන් මම channel link එකක් දාලා නැහැ මේ මම ඒක කරන්නේ ඔයාලට කියන විදිහ කියන්නේ කරමුකෝ. ඔයාලගේ දැන් මෙහෙම ඔයාලට බෑ විනායක channel වලට රියැක්ට් ගහන්නත් වෙන අයට ඔයාගේ channel එකට රියැක්ට් ගන්නත් බෑ. ඒක මතක තියාගන්න ඕනේ. මොකද ඒක security පැත්තෙන් හදලා තියෙන්නේ. හේතුව වෙන මොකද මේ කට්ටියගේ ඒ සමහර channel වල රියැක්ට් ගහුවම ඒ channel අවුල් යනවා. මම අහලා තියෙන ඉතින් මම channel ලොකුට කරලා නැති මිනිහෙක් හැටියට මම ඇහුව තැනත් එක්ක මම ඒ security guard එකක් දැම්මා. ඔයාලා දැන් ඔයාලගේ channel එක රියැක්ට් ගන්න. ඔයාලා ඒකට මේ වගේ channel එකක් තියෙනවනේ ඔයාලට. ඔයාලා මේ channel එකේ රියැක්ට් ගහනකොට කලින් මෙන්න මේ description එක තියෙන්නේ. ඔතන මෙන්න මේ tag එක. hashtag එක අනිවාර්යෙන් දාලා තියන්න HCD කියලා. ඒ tag එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ රියැක්ට් ගහන channel එකේ. ඊට පස්සේ ඔයාලා රියැක්ට් ගන්න ඕන message එක copy කරගත්තා. link එක මෙහෙම දැම්මා. ඊට පස්සේ verify message channel කියලා එක දෙන්න. කියන්නේ verify කරන channel එක ඔයාගේද වෙන කෙනෙක්ගේද කියලා identify කරගන්න verify කරගන්න. සමහරවිට පළවෙනි පාර connection ඉර යන්න පුළුවන්. ඒකට ආයෙ try කරන්න. ඒක ඔය site එකේ උඩ issue එකක්. මගේ connection issue වෙන්න පුළුවන්. ඒකට ආයෙ verify කරන්න. දැක්කනේ මේ පාර ආවා. එතකොට ඔයාලා මෙතන කියලා දෙනවා verify you can remove after approve කියලා. ඒ කියන්නේ ඔයාලා රියැක්ට් එක ගහුවට පස්සේ ඔයාලගේ channel එකෙන් අර RCD කියන කෑල්ල අයින් කරන්න. එතකොට ඒක ඕනේ නැහැ. රියැක්ට් එක වැදුනට පස්සේ වැද්දෙනකන් RCD කෑල්ල තියන් ඉන්න. මොකද ඒක ඔයාගේ channel එකක් නම් ඔයාලට පුළුවන් RCD කෑල්ල දාලා රියැක්ට් service එක අරගෙන පස්සේ අයින් කරන after. ඒක තමයි මෙතන තියෙන security එක. එතකොට ඔයාලට බෑ ඔයාලට බෑ වෙන අයගේ channel වලට ගිහින් රියැක්ට් ගන්න. මොකද ඒ channel එකේ ඒ RCD tag එක නැහැ. එතකොට වෙන අයට ඇවිල්ලා ඔයාගේ channel එකට ගහන්නත් බෑ. ඔයාගේ channel එකට කවදාවත් RCD tag එක දාලා නැත්තම්. ඒ හින්දා ඔයාලට අර channel කරන කොල්ලොන්ට උපරිම සාධාරණයක් කරා. ඒකත් මුලින්ම කියන්න බෑ. එතකොට මේකේ අර තමන්ගේ channel එක ඇවිල්ලා block කරන්න ඒ කෙලිය ඕනේ. එච්චරනේ වැඩිම එකක් නැහැනේ. එච්චරයි තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන react trace message කියන එක දුන්නාට පස්සේ react command එක send වෙනවා.